Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න ගිය සතියේ මම යුනිලොග් එකක් ගෙනකොට හිතුවා මේ සතිය අනිවාර්යයෙන්ම ස්ටඩි ලොග් එකක් ඔයාලට අරන් එනවා කියලා. මොකද මේ සතියේ ඉඳන් මට යුනිවර්සිටි එකේ ස්ටඩි ලීව් හම්බෙලා තියෙන්නේ. ඉතින් කොහොමත් මේ සතියේ ඉඳන් පාඩම් කරන්න තියෙන හින්දා මං හිතුවා ඔයාලට ස්ටඩි ලොග් එකක් මේ සතිය අනිවාර්යෙන් අරන් එන්න. ඉතින් මේ වෙනකොට මම කොහොමද එක්සෑම් එකට පාඩම් කරන්නේ කියලා මගේ ප්ලෑන් එක මම හදලා ඉවරයි. ඉතින් ඔය උදේම නැගිටලා බලන්නේ මම ඒ ප්ලෑන් එකේ හදලා අද දවසේ මට මොනවද කරන්න තියෙන්නේ කියලා. මම උපරිම try කරනවා මම ප්ලෑන් කරපු ප්ලෑන් එකට අනුව ගෙනියන්න. ඒ පොඩි එහා මෙහා වීම් වෙයි. මොකද සති දෙකක් ඉස්සරහට වෙනකම් ප්ලෑන් එක හදලා තියෙන නිසා නොහිතන දේවල් ඉස්සරහට එන්න පුළුවන්නේ. ඉතින් ඒකට මම පුළුවන් තරම් උත්සාහ කරනවා ප්ලෑන් එකට වැඩ ටික කරන්න. ඉතින් කාලෙකට පස්සේ මෙහෙට අවුව වැටුනේ. ඉතින් මට හිතුණා පොඩ්ඩක් වැඩ පටන් ගන්න කලින් එළියට බැහැලා ඒ අවුව විඳින්න. ඉතින් පොඩ්ඩක් එළියට බැහැලා ඉතලා මම ආවා අද දවසේ වැඩ පටන් ගන්න. මුලින්ම මට තිබුණේ අසයින්මන්ට් එකක් කරන්න. 3 වෙනිදාට සබ්මිට් කරන්න තියෙන. ඉතින් උදෙන්ම ඒ වැඩේ කරලා ඉවර කරලා සබ්මිට් කරන්න තමයි මම හිතුවේ එක්සෑම් එකට පාඩම් කරන්න පටන් ගන්න කලින්. මොකද එතකොට අර ඔළුවේ තියෙන ලොකු කරදරයක් නිදහස් වෙනවා. ඔයාලත් මොකක් හරි ඩිව් එකක් තියෙන, කියන්නේ ඩෙඩ්ලයින් එකක් තියෙන මොකක් හරි වැඩක් තියෙනවා නම් ඒ කිට්ටුව කරන්න ඒක කලින්ම කරලා ඉවර කරන්න. මොකද මට අනවනම් ඒක ඔළුවට ලොකු නිදහසක් ඔයාගේ ඊළඟ වැඩ ටික කරන්න. ගොඩක් වෙලාවට මම පාඩම් කරන්න පටන් ගන්න කලින් එදා දවසේ මට කරන්න තියෙන වැඩ මම ගොඩක් කම්ප්ලීට් කරලා ඉවර කරනවා. මගේ සත්තුන්ට කෑම දාන්න, ඒ වගේ රූම් එක ක්ලීන් කරන්න මොනවා හරි තියෙනවනම් මම ඒක කරලා තමයි පාඩම් කරන්න පටන් ගන්න. එතකොට නිදහසේ පාඩම් කරන වැඩේ කරගන්න පුළුවන්. ඉතින් පැයක් වගේ යනකොට අසයින්මන්ට් එක ඉවර කරගත්තා. ඉතින් අසයින්මන්ට් එක සබ්මිට් කරායින් පස්සේ චූටි එරර් එකක් ආවා. ඒකත් විනාඩි 5ක් 6ක් ඇතුළත ඕකේ කරගෙන මං එදා දවසේ වැඩ ටික කරන්න පටන් ගත්තා. ඉතින් එදා දවසේ මගේ ටාගට් එක උනේ software engineering lecture 1 එකයි 2 එකයි කම්ප්ලීට් කරලා data structure assignment එකත් කරලා data structure එක වල පළවෙනි lecture note එක බලන එක. ඉතින් මම උදේ වැඩ පටන් ගත්තේ software engineering වලින්. එක්සෑම් වලත් මුලින්ම අපිට තියෙන software engineering subject එක මම ටිකක් ඒ subject එකට කැමති නිසා මට හිතුණා ඒකෙන් පටන් ගන්න. මෙදා පාර අපිට theory subject තියෙන ගොඩක් අඩුවෙන් subject දෙකක් වගේ තමයි theory subject තියෙන software engineering එකයි computer architecture and operating system කියන එකයි. අනිත් මොඩියුල් ඔක්කොම යන්නේ ප්‍රැක්ටිකල් එක. ඒ කියන්නේ අපිට තියරි පේපර් එකක් වගේම ඒවල ප්‍රැක්ටිකල් පේපර් එකකුත් තියෙනවා. එතකොට චුට්ටක් වෙලා යනවා වැඩි අපිට ඒ සබ්ජෙක්ට් බලා ගන්න. මොකද අපේ ප්‍රැක්ටිකලුත් කරන්න ඕන නිසා. ඉතින් මුලින්ම තියරි සබ්ජෙක්ට් එකකින් පටන් ගන්නවා කියලා හිතුවා. හවස් වෙනකොට ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් කරන්න. මොකද හවස් වෙනකොට කම්මැලිනේ. ඉතින් ඒ නිසා ඉතින් ඒට කලින් බැලුවා ලෙක්චර් නෝට් ඔක්කොම මගේ කම්ප්ලීට්ද කියලා. මෙදා පාර මට print out තමයි ගන්න උනේ. ඉතින් අයියට print outs නැති ඒවා ටික අයියට දැම්මා. එයා හවසට ක්ලාස් කරලා එන ගමන් මට print outs ටික ගෙනෙත් දෙන හින්දා. මොකද මේ පැත්තේ ගහන තැන් print outs ගන්න තැන් වලට වඩා අයියා print outs ගන්න තැන් වල මේ ගොඩක් ගාන ලාභයි. ඊටත් වඩා අපි faculty ගේ ලාභයි. මේ ටිකේ ඉතින් මම faculty වෙන්නේ නැහැනේ. ඉතින් ඒත් එක්කම මම මේ උදාපාර එක්සෑම් එකට පාඩම් කරන්න Microsoft එකේ අර clock එකේ එනවා focus session කියලා
පොඩි සිස්ටම් එකක්. ඉතින් ඒක පාවිච්චි කරනවා. එදා දවසේ මගේ කම්ප්ලීට් කරන්න තිබ්බ ඩේලි ගෝල් එක මම තියාගත්තේ පැය 8ක්ද කොහෙද මට දැන් හරියට මතක නැහැ. ඉතින් මම මුලින්ම පැය භාග සෙෂන් එකක් කරේ. මොකද මම ඒ වෙලේ හොඳටම බඩගිනි හිටියේ. අපේ අම්මා එතකොට කෑම හදලා ඉවර කරලා තිබුණේ නැහැ. ඉතින් ඉවර වෙච්ච ගමන් කන්න බලාගෙන තමයි මම හිටියේ. ඉතින් පැය භාගයක් කම්ප්ලීට් වෙලා උදේ 8:38යි. ඉතින් මට හිතුණා බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඇවිල්ලා ඉතුරු ටික කරනවා කියලා. ඉතින් එහෙනම් ගිහිල්ලා මාත් එක්ක මගේ උදේ කෑම අරගෙන ඇවිල්ලා මේ ටික කරගමු. මේ දවස්වල උදේ කෑම ගන්න ගමන් මම බලන්න ආස කතාවක් බලන එක මම පුරුද්දක් කරගෙන තියෙන්නේ. මොකද ඔව බලන්න මේ ටිකේ මට වෙනම වැය කරන්න වෙලාවක් නැති නිසා. ඉතින් කාලෙකට පස්සේ ගෙදර ඉන්න නිසා මට හිතුණා කොණ්ඩෙට ඔයිල් ටිකක් දාගන්න. මොකද කොණ්ඩේ කලර් කරපු නිසා කොණ්ඩේ නිකන් පිදුරු ගොඩ වගේ වෙලා තියෙන්නේ. ඉතින් ඔක ගෙදර හදපු ඔයිල් එක මම නිකන් තෙනිච්ච කුකුලෙක් වගේ වෙන්නම ඔයිල් දාගත්තා ගෙදර ඉන්න දවසේ. ආයෙත් ඉතින් වැඩ ටික පටන් ගත්තා. ටික වෙලාවක් වැඩ කරද්දී හිතුණා කෝපි එකක් තිබ්බනම් හොඳයි කියලා. ඉතින් කමලිකම යන්නත් එක්ක මම ගිහින් කෝපි එකක් හදාගත්තා. දැන් වෙලාව 12:08යි. මම මේ වෙනකොට පැය 1:39ක් තමයි පාඩම් කරලා තියෙන සැරින්සරේට. උදේ වරුව නම් හිතපු විදිහට කරන්න බැරි වුණා. මම සබ්ජෙක්ට් දෙකට පැය 6යි තමයි බෙදාගෙන හිටියේ. බලමු මේ 12න් පස්සේ වෙලාව කොහොමද හවස් වරුව කරන්නේ. ඉතින් නාගෙන කරලා ඇවිල්ලා මමගේ දවල් කෑමත් අරගෙන පොඩි නැප් එකක් දැම්මා. ඉන්පස්සේ තමයි පාඩම් කරන්න ගත්තේ. වෙලාව 4:20යි. මල ගෙදරට යන්න තිබුණා. ඒකට චුට්ටක් ගිහින් ආයේ වැඩ පටන් ගත්තා. දැන් ආයේ මම අද මගේ ඒම් එක එන්නේ පැය 12ක්. ඇත්තටම තාම පැය 2යි වැඩ කරලා තියෙන්නේ. බලමු try කරලා මට පැය 12 කම්ප්ලීට් කරන්න පුළුවන් වෙයිද කියලා. පැය 12 කම්ප්ලීට් කරේ නැතත් අද දවසට මම දාගෙන ඉන්න වැඩ ටික කොහොම හරි ඉවර කරන්න මම උපරිම try කරනවා. බලමු ඉස්සරහට කොහොම වෙයිද කියලා. දැන් වෙලාව 4:20යි. දැන් මම ආයෙම වැඩ පටන් ගන්නවා. හවස් වරුවේමත් මම පාඩම් කරේ software engineering subject එක. ඒකේ lecture 1 එකේ pages 95ක් තිබුණා. ඉතින් ඒකින්ද ටිකක් බලලා ඉවර කරන්න වෙලා ගියා. මම lecture 2 එකත් බලන්න ගත්තා. data structure එක හැමෝත් වෙන දවසක බලනවා හරි කියලා හිතාගෙන. කොහොමත් එක්සෑම් එකට අර මුලින්ම පාඩම් කරන දවස් ටික ලොකුවට අපිට ප්‍රොඩක්ටිව් වෙන්න බෑ. මොකද ටික දවසක් නිකන් ඉඳලානේ අපි දැන් ඔය එක පාඩම් කරන්න ගන්නෙ. ඉතින් ඒ නිසා මම අද දවසට මට පුළුවන් මෙතනින් එහාට කරන්න පුළුවන් උපරිම කරනවා කියලා හිතාගත්තා. ඉතින් ඒ නිසා මේ ඉදා දවසේ කොහොම හරි මං කළේ software engineering වල lecture 1 එකයි 2 එකයි. ඒ lecture 1 එකයි 2 එකේ සම්පූර්ණ pages තිබ්බ 150කට කිට්ටු වෙන්න. ඉතින් ඒ දෙක කරලා ඉන් පස්සේ උදේම මම මගේ assignment එකත් කරගත්තානේ. තමයි කරේ.
හවස ආයෙමත් ඉතින් කිරි එකක් එක්ක බිස්කට් ටිකක් කෑවා. මොකද ඉතින් බඩගිනි වෙනවනේ වෙනදට වඩා පාඩම් කරද්දී බඩගිනිනවා. මම අදටත් පොඩි කාලේ ඉඳන්ම චොකලට් බිස්කට් හම්බුනොත් කිරිත් එක්ක පොදුවන් කන්නේ. ඒ වගේ තව අය ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් අද දවසේ ලොග් එක මේ විදිහට තමයි මං අරගෙන ආවේ. මෙතනින් එහා ටික මට ගන්න බැරුව ගියා. මොකද මට මලගෙදරට ආයි යන්න වුණා. අපේ ගෙවල් කිට්ටුවම නිසා. ඉතින් මගේ ලොග් එක හොඳ නම් ඔයාලා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ යාළුවොත් එක්ක ෂෙයා කරගන්න. මේ වගේ වීඩියෝස් එක්ක දිගටම සම්බන්ධ වෙන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අදට ගිහින් එන්නම්. bye bye.